ටිබෙට්හි 9G ප්‍රදේශයේ උස් කඳුකරේ ලොව දුර්ලභම පළතුරක් වන බ්ලැක් ඩයිමන්ඩ් ඇපල් හෙවත් කළු දියමන්ති ඇපල් වගා කරනවා. මෙම සුවිශේෂී ඇපල් වර්ගය වර්ධනය වන්නේ අධික උසකින් යුත් ප්‍රදේශවල පමණි. එහි ඇති තුනී වාතය, දැඩි හිරු එළිය සහ උෂ්ණත්වයේ සිදුවන ශීඝ්‍ර වෙනස්වීම් හේතුවෙන් මෙම ඇපල් ගෙඩියට තද දම් පැහැයට හුරු කළු පැහැති සිත් ගන්නා සුළු පෙනුමක් ලැබී තිබෙනවා. මෙම කටුක පරිසරය නිසාම එම ඇපල් ගෙඩිය පළතුරකට වඩා වටිනා මැණික් ගලක ස්වරූපයක් ගන්නවා. මෙහි ඇතුළත පෙනුමද එලෙසම ආකර්ශනීය වෙනවා. එහි මදය දීප්තිමත් සුදු පැහැති වන අතර එය ඊතා රසවත් මෙන්ම ස්වභාවික පැණි රසයකින් යුක්ත වෙනවා. එහි මී පැණි සහ වැනිලා රසයට සමාන මිහිරි රසයක් අඩංගු වෙනවා. මෙම ගසක ගෙඩි හටගැනීම සඳහා වසර 8ක පමණ කාලයක් ගතවන අතර වසරකට අස්වැන්න ලබාගත හැක්කේ මාස 2ක් වැනි කෙටි කාලයක් තුල පමණි. එහි ඇති දුර්ලභත්වය, සුවිශේෂී රසය සහ පාරිසරික වටිනාකම නිසා බ්ලැක් ඩයමන්ඩ් ඇපල් සොබාදහමේ ඇති සුවිශේෂීම ආහාරයක් ලෙස සැලකෙනවා.